අද මම කියන්න යන වැඩිය කවුරුත් දන්නේ නැති තැනක් ගැන. ඒ තමයි ගැරිසන් සුසාන භූමිය. උඩවත්ත කැලේ පාමුල තමයි මේ ගැරිසන් සුසාන භූමිය තියෙන්නේ. මේ සුසාන භූමිය දළදා මාලිගාවට ඇතුළත ඉඩමක තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙහි මිහිදන් කරලා තියෙන සියලු දෙනා බ්‍රිතාන්‍ය ජාතිකයන් වීම විශේෂත්වයක්. 1815 බ්‍රිතාන්‍යයන් යුද්ධ අල්ලාගත්තට පස්සේ තමයි 1817 විතර මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ වෙන විට මේ සුසාන භූමියේ සොහොන් 195ක් විතර හොයාගෙන තියෙනවා කියලා තමයි මට දැනගන්න හම්බුනේ. මෙහි මිහිදන් කරලා තියෙන මරණ වලට ගොඩක් හේතු වෙලා තියෙන මැලේරියාව, කොලරාව වගේ දේවල්. ඊට අමතරව වනසත්තුන් පහර දීමෙන් වගේ තමයි ගොඩක් මෙතන මරණ වෙලා තියෙන්නේ. මේ සුසාන භූමිය තුළ විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙක් මිහිදන් කරලා තියෙනවා. එයින් විශේෂ දැනක් ගන්නවා ජෝන් ඩොයිලිගේ දේහය. ඊට අමතරව කොළඹ නුවර මාර්ගය හදපු ජෙනරල් ජෝන් ප්‍රෙෂර්ගේ දේහයද මෙතන මිහිදන් කරලා තියෙනවා. ගැරිසන් සොහොන් බිම ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන බ්‍රිතාන්‍ය යුද හමුදා සොහොන් බිමක් විදිහට. මොකද ඒට හේතු වෙන්නේ මෙහි මිහිදන් කරලා තියෙන බොහෝ මේ දේහයන් කොමන හෝ අයුරකින් බ්‍රිතාන්‍ය යුද හමුදාවට සම්බන්ධ වෙලා තියෙනවා. මේ හේතුව නිසා මේට ගැරිසන් කියන නම දාන්න ඇති. මොකද ගැරිසන් කියන වචනේ අර්ථය තමයි සෙබළුන් රඳවා තබන ස්ථානය කියන එක. ඔයාලා දළදා මාලිගාවට ගියොත් දළදා මාලිගාව ළඟම තියෙන මේ තැන ගන්න අමතක කරන්න එපා.